දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. අද ඔබට කතා කරන්නේ මාතෘකාව තමයි රජෙක්ගේ තීරණය. රජෙක්ගේ තීරණය. හලෙලුයා. දේව වචනේ කියනවා රජුන්ගේ රජ. ඒ කියන්නේ ඔබ මම රජ කෙනෙක්. අපේ රජ තමයි ස්වාමින් වහන්සේ. අපේ රජ තමයි අපේ ලෝකෙ මැවුම්කාරෝ දෙවියන් වහන්සේ. අපේ රජ තමයි විශ්ව මැවුම්කාරෝ දෙවියන් වහන්සේ. හාලෙලුයා. ඉතින් අපේ රජ තමයි උන්වහන්සේ. එතකොට රජෙක්ගේ තීරණය කියන මාතෘකාව යටතේ ශුද්ධාත්මයන් වහන්සේ මට කිව්වා ඔබට කතා කරන්න. ඉතින් සමහර ක්‍රිස්තියානි අය ඉන්නවා කිසිම ඒගොල්ලගේ රජ ගතියක් නැහැ. රජ ගතියක් නැහැ ඒගොල්ලගේ. ඒගොල්ලෝ තාම මනුෂ්‍ය ප්‍රකාරයෙන් ජීවත් වෙනවා. ඔවුන් තාම මනුෂ්‍ය විදියට තමයි ජීවත් වෙන්නේ. හැබැයි දේව වචනේ කියනවා අපේ රජවරු. හලෙලුයා. අපි රජවරු. ස්වාමින් වහන්සේගේ වචනේ කියන්නේ අපි රජවරු කියලා. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේ. එතකොට අපේ රජෙක් නම් ඔබ රජෙක් නම් ඇයි ඔබට රජෙක් විදියට ජීවත් වෙන්න බැරි? දෙවියන් වහන්සේ තීරණයක් ගන්නවා මගේ ඒකජාත පුත්‍රයව මේ පොළොවට මං එවනවා කියලා. හාලෙලුයා. මගේ ඒකජාත පුත්‍රයා මම මේ පොළොවට එවනවා කියලා උන්වහන්සේ තීරණයක් ගන්නවා. ඒ වගේම ජේසුස් වහන්සේ මේ පොළොවට එනවා 16ගේ ස්වරූපයක් අරගෙන. හාලෙලුයා. අපි බලමු දෙවියන් වහන්සේගේ වචනේ. පිලිප්පි 2 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදේ. මෙතන කියනවා එය ඉවත් කර 16ගේ ස්වරූපයගෙන මිනිස්යාගේ සමානත්වයට පැමිණීසේක. හාලෙලුයා. එතකොට උන්වහන්සේ මිනිස්සෙක්ගේ ස්වරූපය අරගෙන 16ගේ ස්වරූපය අරගෙන උන්වහන්සේ මේ පොළොවට එනවා. මිනිස්සෙක් විදියට. හාලෙලුයා. බලන්න රජ තීරණය. හාලෙලුයා. උන්වහන්සේ තීරණය කරනවා මම මේ පොළොවට යනවා. ස්වර්ගයේ සැප අතහැරලා මම මේ පොළොවට යනවා. මේක අල්ලගෙන ඉන්න ඕනේ වස්තුවක් කියලා හිතන්නේ නැතුව මම මේ පොළොවට යනවා. හාලෙලුයා. ඒ කියන්නේ උන්වහන්සේ කියන ආකාරයට අපිටත් එවැනි තීරණ ගන්න කියලා තමයි උන්වහන්සේ කියන්නේ. උන්වහන්සේගේ වචනේ කියන්නේ එවැනි තීරණවල ජීවත් වෙන්න කියලා. ඔබ ගන්න හැම තීරණයක්ම දෙවියන් වහන්සේගේ වචනය අනුකූල විය යුතුයි. ඔබ ගන්න හැම තීරණයක්ම දෙවියන් වහන්සේගේ වචනයට එකඟද කියලා බැලිය යුතුයි. හාලෙලුයා. බලන්න දෙවියන් වහන්සේ තීරණය කරනවා අඳුර ආලෝකයේ බවට පත් වෙන්න ඕනේ කියලා. උන්වහන්සේ තීරණය කරනවා මීට කලින් විනාශ කරපු ඒ ලෝකය නෙමේ අලුත් ලෝකයක් උන්වහන්සේ මවනවා කියලා. හාලෙලුයා. උන්වහන්සේ තීරණය කරනවා ඒ ලෝකේ මිනිස්සු දෙන්නෙක්ව මවනවා. ගැහණු කෙනෙක් සහ පිරිමි කෙනෙක්ව මවනවා. හාලෙලුයා. ඇත්තටම උන්වහන්සේ තීරණය කරුවේ මිනිස්සෙක්ව මවන්න විතරයි. දෙවනියට තමයි උන්වහන්සේ තීරණය කරුවේ මේ මිනිස්සට හරියන බහර්යාවක් හදන්න ඕන කියලා. හාලෙලුයා. ඒ වෙනකන් උන්වහන්සේගේ කිසි තීරණයක් තිබ්බේ නැහැ මේ මිනිස්සට බහර්යාවක් හදන්න ඕන කියලා. හාලෙලුයා. ඉතින් උන්වහන්සේගේ තීරණ බලන්න. උන්වහන්සේ පළවෙනි දවසේ, දෙවෙනි දවසේ, තුන්වෙනි දවසේ ඔහොම දවස් 6ක් උන්වහන්සේ තීරණයක් ගන්නවා මම මේ දේවල් මවනවා. හාලෙලුයා. ඒ විතරක් නෙමෙයි. උන්වහන්සේ තීරණය කරනවා උන්වහන්සේව අදහන මිනිසයන්ට උන්වහන්සේ මෙවැනි ආකාරයට පිළිතුරු දෙනවා. මෙවැනි ආකාරයට උන්වහන්සේගේ පොරොන්දු ඉෂ්ට කරනවා. හාලෙලුයා. උන්වහන්සේගේ වචනේ කියනවා උන්වහන්සේ බොරු කියන්න මිනිසෙක් නෙමෙයි කියලා. කියන්නේ උන්වහන්සේගේ තීරණ කවදාවත් බොරු වෙන්නේ නැහැ.
උන්වහන්සේ ගත්ත තීරණයේ විදියටම සිද්ධ වෙනවා. හාලෙලූයා. උන්වහන්සේ ගත්ත දේ ඒ විදියටම ක්‍රියාත්මක වෙනවා. බලන්න රජ්‍යයේ තීරණ කොහොමද කියලා. හාලෙලූයා. ඔබ දන්නවාද දෙවියන් වහන්සේ තුල ඔබට මගේ ජීවිතෙන් කතා කරනවා නම් මම මීට අවුරුදු 22කට කලින් මං තීරණයක් ගත්තා ස්වාමිනී මගේ පවුලේ අය නෙමෙයි මගේ සහෝදරයන් නෙමෙයි මගේ යාළුවන් නෙමෙයි මගේ හිත මිතුරන් නෙමෙයි මගේ දෙමව්පියන් නෙමෙයි මගේ ආගම නෙමෙයි මගේ අසල්වාසීන් නෙමෙයි මම තීරණය කරනවා අද මම ඔබ වහන්සේත් එක්ක ගමන යනවා කියලා. හාලෙලූයා. ඔබ දන්නවද එදා ඒ ගත්ත තීරණය අදටත් ඒ තීරණය ඒ විදියටම ක්‍රියාත්මක වෙනවා. හාලෙලූයා. වමටවත් දකුණටවත් පිටුපස්සටවත් හැරිලා නැහැ. ඒ තීරණය තුලම ජීවත් වෙනවා. හාලෙලූයා. මට වැරදුන්නේ නැහැ. මට වැරදුන්නේ නැහැ. ඇඳුම් ටිකක් අරගෙන මීගමුට ආපු මට වැරදුන්නේ නැහැ. හාලෙලූයා. දෙවියන් වහන්සේ ඒ තීරණයට උන්වහන්සේගේ ජීවනය ඇතුළු කෙරුවා. දෙවියන් වහන්සේට ප්‍රශංසාව වේවා. උන්වහන්සේගේ වචනේ තිබෙනා ආලෝකය ඇතුළු කෙරුවා ඒ තීරණය. උන්වහන්සේගේ වචනේ තිබෙනා බලවත්කම ඇතුළු කෙරුවා ඒ තීරණය. හාලෙලූයා. ඔබ මට සුද්ධාත්මයන් වහන්සේ කියනවා මේ දේශනාව අහනවා දෙපැත්තක ඉන්න කෙනෙක්. ඒ කියන්නේ කකුල් දෙක දෙපැත්තක තියාගෙන ඉන්න කෙනෙක්. ස්වාමිනේ ඔබ වහන්සේ මට මේක දුන්නේ නැත්නම් මම මෙහෙම ගමනක් යනවා. ඔබ වහන්සේ මට මේක කෙරුවේ නැත්නම් මම මෙහෙම ජීවත් වෙනවා. අන්න එවැනි තීරණයක් තුල ඉන්න කෙනෙක් ඉන්නවා. ඒ වගේම සුද්ධාත්මයන් වහන්සේ මට කියනවා දෙවියන් වහන්සේව අතහැරලා යනවා කියන තීරණය තුල ඉන්න සහෝදරියක් ඉන්නවා කියලා. හාලෙලූයා. මං කියනවා සහෝදරි මං කියනවා ඔබට මමත් දෙවියන් වහන්සේගෙන් ඈත් වෙලා හිටපු කාලයක් තිබුණා. මමත් ආගමක් පිටුපස්සේ ගිය කාලයක් තිබුණා. මමත් ආගමේ කිව්ව දේවල් කරමින් හිටපු කාලයක් තිබුණා. හැබැයි දෙවියන් වහන්සේ මට පෙන්නවා ඕක නෙමේ ජීවිතේ. මෙන්න මේකයි ජීවිතේ. හාලෙලූයා. උන්වහන්සේ තුල මම ගත්ත තීරණය අදටත් මට කටු ගොකුටු මැදින් එන්න වුණා. හාලෙලූයා. කටු ගොකුටු මැදින් එන්න වුණා. හැබැයි මම ගත්ත තීරණය තුලම මම ජීවත් වුණා. ගත්ත තීරණය තුලම මම ගමන් කෙරුවා. මං හිටපු සභාවන් වලින් මට ගොඩාක් හිත රිදීම් ඇති වුණා. හාලෙලූයා. වේදනාවක් නැති වුණා. හැබැයි මම ඒ වලට පසුබට වුණේ මගේ මනස හැම වෙලාවෙම තිබ්බ දේ තමයි ස්වාමින් වහන්සේ යමකට කැමති වෙලා ඉන්නවා නම් ඒක මගේ ජීවිතේ ඉෂ්ට වෙන්නේ. උන්වහන්සේ මට කැමති වෙලා ඉන්න. හාලෙලූයා. උන්වහන්සේ මට සැලැස්මක් දීලා තියෙනවා. ඒ සැලැස්ම අනිවාර්යයෙන්ම ඉෂ්ට වෙනවා. ඒ සැලැස්මට පිටුපාන්න කාටවත් බෑ. ඒ සැලැස්මට විරුද්ධ වෙන්න කාටවත් බෑ. මොකද උන්වහන්සේගේ වචනේ කියලා තියෙනවා නුඹට විරුද්ධව සදන්නා වූ කිසි අවියක් සඵල නොවන්නේ කියලා. එහෙනම් ඔය දේ ප්‍රකාශ කරපු තනන් වහන්සේටත් විරුද්ධව සදන්නා වූ කිසි අවියක් සඵල වෙන්නේ නැහැ. හාලෙලූයා. ලේකු බසිකු මුකුරියා බබකා. ලෙකුමුන් තලි කරකුසුන් තලි බුබුරියා කතිලිබක. හාලෙලූයා. හාලෙලූයා. ඔබ තීරණයක් ගත්තොත් දෙවියන් වහන්සේ තුල ඔබ ගන්න තීරණේ ඔබ බැලිය යුතුයි දේව වචනයට එකඟද කියලා. හාලෙලූයා. මොකද ඔබගේ ජීවිතේ ඔබට වඩා සියලු දේ දන්නා වූ තනන් වහන්සේ තමයි දෙවියන් වහන්සේ. හාලෙලූයා. සියලුම දේ දන්නා වූ තනන් වහන්සේ දෙවියන් වහන්සේ. එතකොට ඔබගේ ජීවිතේ ඔබ යම්කිසි තීරණයක් ගන්නවා නම් දේව වචනේ ඒකට මොකද්ද කියන්නේ? දේව වචනේ මොකද්ද කියලා තියෙන්නේ කියන දේ ඔබ සංසන්දනය කරලා බලන්න. අන්න එහෙම බලලා තමයි ඔබ ගන්න තීරණය ගන්න. හාලෙලූයා. ඉතින්
ඔබගේ ජීවිතේ ඔබ තීරණයක් ගත්තනම් මේ විදියට ජීවත් වෙනවා කියලා ඔබ එතනම ඉන්න. ඔබ එතනම ඉන්න. ඔබ දකුණටවත් වමටවත් පිටුපස්සටවත් හැරෙන්න එපා. ඔබ එතනම ඉන්න. එතනම ඉඳලා ඔබ ගමන් කරන්න. මොකද දෙවියන් වහන්සේ ගත්ත හැම තීරණයක්ම උන්වහන්සේ වෙනස් කෙරුවේ නැහැ. උන්වහන්සේ මොකද උන්වහන්සේ ඉදිරිය දැකලා තමයි උන්වහන්සේ හැම තීරණයක්ම ගත්තේ. හාලෙලුයා. එතකොට ඔබට ඉදිරිය පේන්නේ නැත්නම් ඔබ ඉදිරිය දකින පාස්ටර් කෙනෙක් සමග ඔබ එකතු වෙලා ඔබේ ගමන යන්න ඕන. ඔබ දන්නවද මේ කිතුණු ජීවිතේ දේව වචනේ අනුකූලව යද්දි තමයි ඒකේ තිබෙනා ආශිර්වාදය ලබා ගන්න පුළුවන්. ඒට පිටින් ඔබ ගියොත් ඔබට ඒ ආශිර්වාදය ලබා ගන්න බැරි වෙයි. හාලෙලුයා. ඉතින් ඒක නිසා ඔබ හැම වෙලාවෙම ඔබගේ පෞ ජීවිතය ඔබ ගත්තොත් ඔබ මේ විදියට ගමන් කරනවා කියලා ඒ තීරණය තුලම ඉන්න. ඔබගේ ව්‍යාපාරය තුල ඔබ මේ විදියට ගමන් කරනවා කියලා ඔබ තීරණයක් ගත්තොත් ඔබ ඒ තුලම ඉන්න. ඔබගේ ඉගෙනීම ගැන ඔබ මොනවා හරි තීරණයක් ගන්නවා කියලා හිතුනොත් ඔබ ඒ තුලම ඉන්න. හැබැයි ඒක දෙවියන් වහන්සේගේ වචනෙට එකඟද කියලා බලන්න. දෙවියන් වහන්සේගේ වචනෙට අපේ ගන්න තීරණේ කීකරු වෙන්න ඕන. ඒ කීකරුකම තුල තමයි අපිට තිබෙන ආශිර්වාදය ලබා ගන්න පුළුවන්. බලන්න ජේසුස් වහන්සේ තීරණය කරනවා 16ගේ ස්වරූපය අරගෙන මිනිස්සෙක්ගේ ස්වරූපය අරගෙන 16ක් විදියට මේ පොළවට එනවා කියලා. ඒ තීරණේ අසාර්ථක වුණේ නැහැ. ඒ තීරණේ අසාර්ථක වුණේ නැහැ. මොකද ඒ තීරණය නිසා අද ඔබ මම ස්වාමින් වහන්සේත් එක්ක ගමන් කරනවා. ඔබට මට බලාපොරොත්තුවක් තිබෙනවා. එදා හිටපු ගෝලයන්ට බලාපොරොත්තුවක් ඇති වුණා. ඔබට මම රහසක් කියන්න. ඔබ ගත්ත තීරණය තුල ඔබට ඔබ හිතන්නකෝ ඒ තීරණය තුලම ඔබ ඉද්දී ඔබගේ ජීවිතේ කිසිම සාර්ථකත්වයක් නැහැ වගේ ඔබට පේනවා කියලා. කියන්නේ ඔබ ගත්ත තීරණය දෙවියන් වහන්සේගේ වචනයත් එක්ක එකගයි. ඒ විදියට ඔබ අරගෙන තිබෙනවා. හැබැයි ඔබ ඒ ගත්ත තීරණය තුල කිසිම සාර්ථකත්වයක් නැහැ වගේ පෙවුනට ඔබ ඒ තුලම ඉන්න. ඔබ ඒ තුලම යැපෙන්න. ඒ වෙනුවෙන් කළ යුතු දේවල්ම කරන්න. හාලෙලුයා. උදාහරණයක් විදිහට ඔබ හැම දවසකම පාන්දර නැගිටලා ඔබ යාඥා කරනවා කියලා ඉවරලා ඔබ තීරණය කරලා තිනවා ඒක කරන්න දිගටම. ඔබ ප්‍රකාශ කරනවා කියලා තියෙනවනේ ඒක කරන්න ඔබ දිගටම. ඔබ අන්‍ය භාෂාවෙන් කතා කරනවා කියලා තියෙනවනේ ඒක කරන්න ඔබ. මොකද දෙවියන් වහන්සේගේ වචනේ කියනවා නියම කලට ඵල දෙනවා කියලා. ඒ කියන්නේ කාලයක් අපි දෙයක් කරගෙන ඉන්න ඕනේ. උදාහරණයක් විදිහට අපි ගහක් හිටෙව්වත් අපිට එකපාර ඵල හම්බ වෙන්නේ නැහැ. ඒක ලොකු වෙලා ඒකේ අතු බෙදිලා ඒකේ කොළ ඇවිල්ලා අන්න එහෙම ඇවිල්ලා තමයි ඒකේ ඵල හටගන්නේ. අන්න ඒ වගේ ඔබ ඒ තුලම ඉන්න ඔබ ගත්ත තීරණය තුලම ඉන්න. ඉතින් ඔබ කල්පනා කරලා බලන්න රජෙක් තීරණයක් ගත්තොත් මේක මෙහෙමයි කියලා වල්ලා ඒක තමයි සිද්ධ වෙන්නේ. එතනින් එහාට දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද රජෙක්ගේ තීරණ හරිම වෙනස්. රජා කිව්වොත් ඒක වෙනවමයි. ඔව් ඒක තීරණය කරේ ඔබට මතක නම් දානියෙල්ව සිංහ ගුහාවට දාන්න කියලා ඒ රජ තීරණය කෙරුවා. ඒකේ විදියටම සිද්ධ වුණා. හාලෙලුයා. බලන්න රජෙක් තීරණයක් ගත්තොත් ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒක ඉෂ්ට වෙන්න ඕනේ. ඒක තමයි ඇත්ත. ඒක තමයි සත්‍ය. උන්වහන්සේගේ වචනේ කියන ආකාරයට ඔබ රජෙක් විදියට තීරණයක් ගත්තොත් ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙක්. මම ඔබට විශේෂයෙන් මේක දැනුම් දීමක් කරනවා. ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙක් නම් ඔබ ඒ තීරණය තුලම ඉන්න. ඔබ වෙනස් කරන්න එපා ඒ තීරණේ.
අද ගත්ත තීරණය හෙට වෙනස් කරන්න එපා. ඊයේ ගත්ත තීරණය අද වෙනස් කරන්න එපා. ඔබ ඒ තීරණය තුලම ඉන්න. හලෙලූයා. කතත් බොතත් මොනා කරත් උන්වහන්සේ කියනවා උන්වහන්සේ ගෞරවයට පත් වෙන්න ඕනේ කියලා. ඔබ ඒ තීරණය තුලම ඉන්න. හලෙලූයා. මොන දේ වුණත් ඔබ ඒ තීරණය තුලම ඉන්න. හබක්කුක් කියනවා මොන දේ වුණත් දෙවියන් වහන්සේට ප්‍රශංසා කර. හලෙලූයා. හබක්කුක් ඒ තීරණය තුලම හිටියා. අන්න ඒ වගේ ඔබ රජෙක් කියලා ඔබ හිතනවා නම් ඔබ ඒ තීරණය තුල ඉන්න. ඔබ ඒ තීරණයෙන් දකුණටවත් වමටවත් පිටුපස්සටවත් හැරෙන්න එපා. ඔබ ඒ තීරණය තුලම ඉන්න. අන්න එවිට ඔබගේ සාර්ථකත්වය ලබා ගන්න පුළුවන්. හාලෙලූයා. එවිට ඔබගේ සාර්ථකත්වය ලබා ගන්න පුළුවන්. ඔබ සභාවක් තුල ඉන්නවා නම් ඒ සභාව තුල ඔබට ඔබ ඒ පාස්ටත් එක්ක ඔබ ගමන් කරනවා කියලා ඔබ තීරණය කරලා තියෙනවා නම් ඒ තුලම ඔබ ඉන්න. ඔබ වෙන වෙන පැතිවලට හැරෙන්න එපා. ඔබ ඒ තීරණය තුලම ඉන්න. මොකද ඒ තීරණය තුල ඉඳීමෙන් ඔබට ඒ ආශිර්වාදය ලැබෙනවා. ඔබට මම කිව්ව ඒ දෙවියන් වහන්සේගේ වචනය තුල ඔබ රජෙක් විදියට තීරණයක් අරන් තියෙනවා නම් ඔබට මම මේ කිව්ව දේ සිද්ධ වෙන්න ඕනේ. ඔබ ගත්ත තීරණය ඔබ පළවෙනි එක තමයි ඔබ ගත්ත තීරණය දේව වචනයට එකග වෙන්න. දෙවෙනි එක තමයි ඔබ ගත්ත තීරණය තුල ඔබ ජීවත් වෙන්න ඕන. තුන්වෙනි එක තමයි ඔබ ගත්ත තීරණය ඔබ දකින්න ඕන. හලෙලූයා. ඔබ ගත්ත තීරණය ඔබ දකින්න ඕන. ඒ වගේම තමයි හතරවෙනි එක තමයි ඔබ ගත්ත තීරණය තුලම ඔබ ගලා යන්න ඕන. ඔබ ගලා යන්න. පස්වෙනි එක තමයි ඔබ ගත්ත තීරණයට මොන දේ පැමුණුනත් ඔබ ස්ථීරව එතන ඉන්න ඕන. ස්ථීරව ඒ තුලම ඉන්න ඕන. හලෙලූයා. ඒක වෙනවමයි. මම මේ ගත්ත තීරණය ඒක සිද්ධ වෙනවමයි. අන්න එතන ඔබ ඉන්න ඕන. මොකද රජෙක්ගේ තීරණ අන්න ඒ වගේ. මේ පහ අනිවාර්යෙන්ම තියෙන්න ඕනේ ඔබගේ තීරණය සාර්ථක වෙන්න. ඔබ ගත්ත තීරණය සාර්ථක වෙන්න නම් ඔබට අනිවාර්යෙන්ම මම මේ කිව්ව පහ තියෙන්න ඕන. ඒ පහ තියෙනවා නම් ඔබ රජෙක් විදියට ගත්ත තීරණය අනිවාර්යෙන් සාර්ථක වෙනවා. අනිවාර්යයි ඒක. අනිවාර්යයි. මොකද මම මගේ ජීවිතේ මම ගත්ත තීරණ තියෙන. ඒවා ඒ විදියටම සිද්ධ වෙනවා. හාලෙලූයා. හාලෙලූයා. ඒ විදියටම සිද්ධ වෙනවා. මට මිනිස්සු ඇඟිලි දික් කරද්දී මම ගත්ත තීරණය තුලම හිටියා. මං කිව්වා දෙවියන් වහන්සේට ස්වාමිනේ මම වෙනස් වෙන්නේ නැහැ. මම මාරු වෙන්නේ නැහැ. මම මේ ගත්ත තීරණය තුලම මං ඉන්නවා. මොකද අර මං ඔබට කිව්ව අර පහ හැම වෙලාවෙම මම ක්‍රියාවට දැම්ම. හැම වෙලාවෙම මම ක්‍රියාවට දැම්ම. හාලෙලූයා. ඔබට ඒ කිව්ව රහස ඒ පහ ඔබගේ ජීවිතෙන් වෙනවා නම් ඔබගේ ගත්ත තීරණය සාර්ථකයි. ඔබට ජේසු පිහිටයි.